ඔබත් දනහිස් කැක්කුම කොන්දේ අමාරුව නැත්තං ඇඟපත වේදනාව නිසා ඩයික්ලොෆිනැක් ජෙල් එකක් ගාන කෙනෙක්ද? එහෙම නැත්තං ඔයා මේ ජෙල් එක ගාන්න හිතන් ඉන්නවා නම් පොඩ්ඩක් ඉන්න. ඔයා මේ ජෙල් එක ගාන්නේ ඇත්තටම නිවැරදි විදිහටද? අපි හුඟක් දෙනෙක් කරන්නේ ජෙල් එකක් අරන් වේදනාව තියෙන තැන හිතුමනාපේ ගාලා තදින් පිරිමදින එක. හැබැයි මේ විදිහට නිවැරදි මාත්‍රාව නැතුව ගෑවොත් ජෙල් එකකින් හරියාකාර සහනයක් ලැබෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, නොදැනුවත්ව කරන සමහර වැරදි නිසා සමට වගේම ශරීරයට අතුරු ආබාධ ඇති වෙන්නත් පුළුවන්. අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ ඩයික්ලොෆිනැක් ජෙල් කියන්නේ මොකක්ද? ඒකෙන් ශරීරය ඇතුලේ ක්‍රියා කරන්නේ කොහොමද? හරියටම ගාන මාත්‍රාව සහ ක්‍රමය මොකක්ද? ඒ වගේම නොකළ යුතු වැරදි මොනවාද කියන සම්පූර්ණ විස්තරයයි. වීඩියෝ එක අන්තිම වෙනකම්ම එකතු වෙලා ඉන්න. ඖෂධයේ ක්‍රියාකාරීත්වය. ශරීරයේ වේදනාව සහ ඉදිමීම ඇති කිරීමට බලපාන ප්‍රොස්ටග්ලැන්ඩින්ස් නමැති රසායනික සංයෝගයෙන් නිපදවීම පාලනය කරන COX සයික්ලෝօක්සිජනේස් එන්සයිම අවහිර කරයි. පෙතිමෙන් මුළු ශරීරයටම බලපෑම් නොකර ගාන ලද නිශ්චිත ස්ථානයට පමණක් ඍජුව උරාගෙන වේදනාව සමනය කරයි. ඖෂධය භාවිතා කරන අවස්ථා. ඔස්ටියෝ ආර්ත්‍රයිටිස්, දනහිස්, වැලමිට, අත්ල සහ පාදවල සන්ධි වේදනාව. මස්කිලෝස්කෙලිටල් පේන්, මාංශපේශි පෙරලීම, ඇදීම. ස්පෝර්ට්ස් ඉන්ජරිස්, ක්‍රීඩා කිරීමේදී සිදුවන සුළු තුවාල, සන්ධි තැලීම. ටෙන්ඩොනයිටිස් ඇන්ඩ් බර්සයිටිස්, කණ්ඩරාවල ඇතිවන ප්‍රදාහයන්. භාවිතා කරන ආකාරය. ප්‍රමාණය. ඇඟිලි තුඩක ප්‍රමාණයක් භාවිතා කරන්න. ක්‍රමය. අදාළ ස්ථානයේ ගා මෘදුව පිරිමදින්න. දිනකට 2 හෝ 4 වතාවක් භාවිතා කළ හැක. ආරක්ෂිත උපදෙස්. ගෑමෙන් පසු දෑත් සෝදන්න. අත්වල වේදනාවට ගාන්නේ නැත්නම්. ගෑස්ථානය ප්ලාස්ටර් හෝ ටයිට් බැන්ඩේජස් වලින් වසා නොදමන්න. තුවාල වූ සම කැපී ගිය හෝ ආසාදිත ස්ථානවල ගෑමින් වළකින්න. අතුරු ආබාධ. සාමාන්‍ය අතුරු ආබාධ. සම රතුවීම, කසන සුළු බව, සම වියලීම හෝ රෑෂ් ඇතිවීම. කලාතුරකින් වන අතුරු ආබාධ. අසාත්මිකතා, ආමාශයේ අමාරු, පිටිවලට වඩා ජෙල් එකේදී ඉතා අඩුයි. හිරු එළියට සමසංවේදී වීම. විශේෂ අවධානයට. ගර්භණී සමය. ගර්භණී කාලයේ මුල් සති සහ විශේෂයෙන්ම සති 30න් පසු භාවිතයෙන් වළකින්න. ඇස්ප්‍රින් හෝ වෙනත් NSAID පෙතිවලට අසාත්මිකතා ඇති අය වෛද්‍ය උපදෙස් රහිතව නොගත යුතුය. වකුගඩු හෘද රෝග. බාහිරින් ගෑවත් විශාල වශයෙන් දිගුකාලීනව භාවිතා කිරීමේදී වකුගඩු හා හදවතට සුළු බලපෑමක් විය හැකිය. ඉතින් දැන් ඔයාලා දන්නවා ඩයික්ලොෆෙනේක් ජෙල් එකක් නිවැරදිව භාවිතා කරලා වේදනාවෙන් ඉක්මනින් සහනයක් ගන්න කොහොමද කියලා. ඔයාටත් මේ වීඩියෝ එකකින් වැදගත් යමක් ඉගෙන ගන්න ලැබුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාගේ යහළුවන් අතරේ ෂෙයා කරන්න අමතක කරන්න එපා. ලෙඩ රෝග සහ ඖෂධ ගැන මේ වගේ නිවැරදි තොරතුරු ඉදිරියටත් දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ජෙල් එක ගැන හෝ වෙනත් ඖෂධයක් ගැන ඔයාට තියෙන ප්‍රශ්න පහළ කමෙන්ට් බොක්ස් එකේ සටහන් කරන්න. ඒ වගේම අපේ WhatsApp channel එකට සම්බන්ධ වෙලා දිනපතා සෞඛ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා වන link එක පහළ description එකේ සහ pinned comment එකේ දාලා තියෙනවා. අදම එකතු වෙන්න. එහෙනම් තවත් මෙවැනිම වැදගත් සෞඛ්‍යමය වීඩියෝවකින් ළඟදීම හමු වෙමු. ඔබට නිරෝගී සුවයෙන් පිරි සුබ දවසක්. මෙම ඖෂධය සහ වෙනත් සියලුම ඖෂධ භාවිතා කිරීමේදී මීළඟ උපදෙස් අනුගමනය කරන්න. අවසාන වැදගත් උපදෙස්. මත්පැන්, ඇල්කොහෝල් සමග ඖෂධ ලබා ගන්න එපා.
වෛද්‍ය උපදෙස් නැතිව ඖෂධ භාවිතා කරන්න එපා. විනෝදනාත්මක ලෙස කිසිම ඖෂධයක් භාවිතා කරන්න එපා. මෙය සාමාන්‍ය දෙනුම සඳහා පමණි. සෑම මොහොතකම වෛද්‍ය උපදෙස් පිළිපදින්න. කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 20න් සෙල්සියස් අංශක 30 දක්වා. සෑම මොහොතකම ඖෂධ නියමිත ලෙස ස්ථානගත කරන්න. ඖෂධ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන්න. කුඩා ළමුන්ගෙන් ඖෂධ දුරස් කර තබන්න. ඔබට මෙම වීඩියෝව වැදගත් වුණා නම් ලයික් කරන්න. තවත් මෙවැනි සෞඛ්‍ය දැනුම ලබා ගන්න channel එක subscribe කරන්න. ඔබේ යාළුවන්ටත් මේ දැනුම ලබා ගන්න share කරන්න. ඊළඟ සෞඛ්‍ය වීඩියෝවෙන් හමුවෙමු. ඔබට නිරෝගී ජීවිතයක්. සුබ දවසක්.